හැමදෙනාටම සුබ උදෑසනක් වේවා. අද මම කතා කරන්නේ අධ්‍යාපනයේ අත්හරින මිනිස්සු ගැන. ලෝකේ අධ්‍යාපනයේ අත්හරින මිනිස්සු හයක් ගැන සංස්කෘත සාහිත්‍යයේ අපිට හම්බ වෙනවා. ඒ තමයි ශ්ලෝකයක් තියෙනවා අලසෝ මන්ද බුද්ධිස්ච සුඛිතෝ ව්‍යාධි පීඩිතා නිද්‍රාලු කාමුකාස්චේති ෂඩේතේ ශාස්ත්‍ර වර්ජිතා කියලා. ඒකේ අදහස තමයි ඇවිල්ලා අලසෝ කියලා කියන්නේ කම්මැලියා අධ්‍යාපනයත් හරිනවා. අන්ධ බුද්ධිස්ටය කියන්නේ බුද්ධියෙන් අඩු පුද්ගලයෝ අධ්‍යාපනයත් හරිනවා. අලසෝ මන්ද බුද්ධිස්ට සුඛිතෝ කියලා කියන්නේ සැප වැඩි මිනිස්සු අධ්‍යාපනයත් හරිනවා. ව්‍යාධි කියන්නේ රෝග වලින් පෙළෙන මිනිස්සු අධ්‍යාපනයෙන් ඉවත් වෙනවා. අලසෝ මන්ද බුද්ධිස්ට සුඛිතෝ ව්‍යාධි පීඩිතා නිද්‍රාලු කියනවා නිදිය ගන්න මිනිස්සු හැම වෙලේම නිදිය ගන්න මිනිස්සු අධ්‍යාපනය අත්හරිනවා. කාමුකාස්චේති කාමුක පුද්ගල අධිකතර කාමුක පුද්ගලයා අධ්‍යාපනය අත්හරිනවලු. ෂඩේතේ ශාස්ත්‍ර වර්ධිතා මේ 6 දෙනා ලෝකේ අධ්‍යාපනය අත්හරිනවා. ඒ නිසා මතක තියාගන්න ඔබ ඉන්නේ කොතනද කියලා. එවිලා අලසෝ කම්මැලියා අලසෝ මන්ද බුද්ධිස්ට සුඛිතෝ ව්‍යාධි පීඩිතා නිද්‍රාලු කාමුකාස්චේති මෙන්න මේ 6 දෙනා ෂඩේතේ ඒතේ ෂඩ් මෙන්න මේ 6 දෙනා ශාස්ත්‍ර වර්ජිත අධ්‍යාපනයේ අත්හරින මිනිස්සු කියලා සංස්කෘත සාහිත්‍යයේ විස්තර කරනවා.